ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ස්ථාවර වෙළඳපළක් සඳහා එක් දැක්මක් වෙනුවෙන් කුළුණු 12ක් වැඩසටහන එළිදැක්වීම ශ්‍රැංගීලා හෝටලයේදී සිදු කෙරුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතායි. විශේෂ ආරාධිතයා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යප්පෙරුම් මහතා එක්ව සිටියා. ප්‍රාග්ධන වෙළඳපළ උපාය මාර්ග පිළිබඳ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පැහැදිලි කළා. රාජ්‍ය නිලධාරීන් ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය කරා යන ගමන බලකන්වයි යන තේමාවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ශ්‍රැංගීලා හෝටලයේදී පැවැත්වුණා. එහිදී SLT මොබිටෙල් සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා SLT මොබිටෙල් අනාගත සැලසුම් පිළිබඳ මෙහි පැහැදිලි කළා. SLT මොබිටෙල් ඉහළ කළමනාකාරීත්වය මෙම මාධ්‍ය හමුවට එක් වුණා. ලංකා බැංකුවේ සබරගමුව පළාත් කාර්යාලයේ සංවිධානය කළ BOC ලීසිං සහ සුළු හා මධ්‍ය පරිමාණ වෙළඳ ප්‍රදර්ශනය සහ අලෙවිපොළ රත්නපුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ලංකා බැංකුව විසින් ණය ලබා දුන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමද මෙහිදී සිදු කෙරුණා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් පහසුකම් සපයන හොඳම මූල්‍ය ආයතනය ලංකා බැංකුව බවයි එම අවස්ථාවට එක් වූ එම බැංකුවේ සබරගමුව පළාත් මෙහෙයුම් කළමනාකරු තිලාන් රාජකරුණා මහතා පැවසුවේ.